ආයිබෝන් කියලා ඔගොල්ලෝ හැමෝම අදත් ආදරෙන් ඩ්‍රීම්ලෑන්ඩ් channel එක පිළිගන්නවා. ඉතින් ගොඩක් දෙනාගේ ඉල්ලීම් මත ටිකක් ලොකු ඉඩම් කීපයක් සති මැද අරන් ඉන්න තීරණය කළා අපි. රඹුක්කන, කිතුල්ගල, බිංගිරිය, හංවැල්ල වගේ ප්‍රදේශ වලින් අක්කර 4 20 ඒ දෙකම අක්කර පොල් ඉඩම සහ රබර් ඉඩමක් අද අපි අරන් ඉනවා ඔයගොල්ලෝ වෙනුවෙන් වටින්න. සෑම ඉඩමක වගේ පදිංචි විය හැකි ආකාරයේ ලස්සන ගෙවල් තියෙනවා. ඔයගොල්ලන්ට පේන ගෙවලුත් එක්කම ඉතින් වෙලාව නාස්ති නොකර පළවෙනියට ඔහොම යන්න. පළවෙනි නිවස අපි ඔයගලන්ට අරන් ඉන්නේ කිතුල්ගල ප්‍රදේශයෙන්. කිතුල්ගල දුනුකේදිනිය කියන ප්‍රදේශයෙන් ලියනගේ තැන්න ඉඩම මේක. එතකොට මේ ඉඩම අක්කර 4ක ප්‍රමාණයක් වෙනවා. එතකොට මේ ඉඩමේ තියෙන නිවස ටිකක් විශාල නිවසක්. නිදන කාමර 3ක් ගියක්. නිවස අඩි 68ක් දිගයි. ගබඩා කාමරේ, කිචන් එක, කෑම කාමරේ, සාලේ, වරන්ඩා එක, ගෑරේජ් එක තියෙනවා. වොෂ්රූම් එක තියෙනවා. ඒත් එකම සිවිලින් ගහලා තියෙන්නේ. පිටත টয়ලට් එකක් පවා තියෙනවා මේ නිවසේ. එතකොට පොළොවට සිමෙන්ති දාලා තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා. ඇස්බස්ටස් තමයි සෙවිලි කරලා තියෙන්නේ. ජනේල් දොරවල් ඔක්කොම කොස්ට්ලි වලින් සකස් කරලා තියෙනවා. ඉතින් ප්‍රදේශීය වශයෙන් ගත්තොත් කිතුල්ගල ඉඳලා කිලෝමීටර් 4.5ක් විතර දුර තියෙනවා මේ ඉඩමට. දුනුකේදිනේට එනකම්ම කාපට් පාත් තියෙන. එතනලා කිලෝමීටරයක් විතර අඩි 22 පාර තියෙන්නේ. තැන තැන කොන්ක්‍රීට් කරලා තියෙනවා ඒ පාර. ඉතින් යථා කාලෙදී නාවල් පිටි පාරට සම්බන්ධ කිරීමට නියමිතයි මේ පාර. කාපට් පාරේ ඉඳලා කිලෝමීටරයක වගේ දුරක් මේ නිවසට තියෙනවා. ඉතින් මේ ඉඩම ගැන කතා කරොත් මේ ඉඩමේ කෝපි ගම්බිරි සක්කර 3.5ක් විතර වල තියෙනවා. තේ අක්කර භාගයක් තියෙනවා. ඉතින් ඒත් එකම අඹ, මැංගුස්, අලිගැට peer, දූරියන්, පුවක් වගේ භෝග ගොඩාක් මේ ඉඩමේ වවලා තියෙනවා. පොල් ගස් 16ක් විතර තියෙනවා. ඉතින් තව ගොඩාක් සපු, දෙල්, හල් වගේ ගස් ගොඩක් මේ ඉඩමේ වටින ගස් ගොඩක් තියෙනවා. කොස් ගස් තියෙනවා. පළදාව තියෙන කොස් ගස් 32ක් තියෙනවා මේ ඉඩමේ. මේ අක්කර 4 ඉඩමට සහ නිවසට කෝටි 5මාරක මිලක් කියනවා. කෝටි 5මාරක මිලක් කියනවා. ඉතින් නමුත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ඉඩම ඊටාම හදිස්සිය විකුණන ඉඩමක් සහ නිවසක්. ඉතින් ඔය නම්බර්ස් වල කතා කරලා ඔයගොල්ලෝ මිල ගණන් සාකච්ඡා කරගන්න ගොඩාක් තව අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. විශේෂ කාරණාවක් මත මේ ඉඩම විකුණන්නේ. ඒක හිමිකාරියත් සමග සාකච්ඡා කරගන්න ඊටාම හදිස්සිය විකුණන ඉඩමක්. ඉතින් තව මිල ගණන් සංශෝධනය කරගැනීමේ හැකියාව තියෙන ඔය නම්බර්ස් වල කතා කරන්න. වටිනාකම දන්න කෙනෙකුට මේ ඉඩම ඇත්තටම කෝටි 5මාරට වැඩිය වටිනවා. ඉතින් හිමිකරුත් සමග සාකච්ඡා කරන්න ඒ සම්බන්ධයෙන් අපි මෙතන කාරණා සඳහන් කරන්නේ නැහැ. ඉතින් අක්කර 4ක ප්‍රමාණයක් කෝටි 5මාරකට කිතුල්ගල ප්‍රදේශයෙන් ආයෝජනයක අවස්ථාවකටත් සුදුසු කියලා අපි හිතනවා. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඔහොම යන්න. ඊළඟ නිවස අපි ඕගලන්ට අරන් ඉන්නේ රඹුක්කන ප්‍රදේශයෙන්. ඇත්තම මේක නිවසක් නෙමෙයි වලව්වක්. අක්කර 20ක ඉඩමක් එක්ක තමයි මේ වලව්ව අරන් ඉන්නේ. කඳු සහිත ඉඩමක් මේක. කාපට් පාරට මුල්ලාලා තමයි මේ ඉඩම සහ වලව්ව පිහිටලා තින්නේ. සින් අක්කර ඔප්පු සහිතයි. මේ නිවසට සහ අක්කර 20ට මේ වලව්වට සහ අක්කර 20ට ලක්ෂ 525ක් කියනවා. ලක්ෂ 525ක් කියනවා. සින් අක්කර ඔප්පු සහිතයි රඹුක්කන ප්‍රදේශයෙන් වලව්වක්. නිවස කලවොෂ් එකක් දාලා ගන්න ඕනේ. ඕගලන්ට පේනවා ඊටම සාමාන්‍ය විශාල ඉඩමක් වලව්වක අක්කර 20ක්. ඉතින් නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙකුට ඉතාම වටිනවා. ලොකු ඉඩම් හොයපු අයට, ගොඩක් පිටරට වෙනිලා අපිට මැසේජ් දාපු සහ කෝල් කරපු අයට අපි අරන් ඉන්නේ මේ ඉඩම රඹුක්කන ප්‍රදේශයෙන් අක්කර 20ත් එක්ක වලව්ව. ඔය නම්බර්ස් වල කතා කරලා මිල ගණන් සාකච්ඡා කරන්න. ලක්ෂ 525 කියන්නේ විශේෂයෙන්ම ලොකු ඉඩම් ඉල්ල ගොඩක් අය අපිට මැසේජ් දාලා තිබුණා සහ කෝල් කරා පිටරට වෙලින් ඉඳන් පවා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි සති මැද අපි මේ විශේෂ වීඩියෝ එක අරන් ඉන්නේ. ලොකු ඉඩම් ටිකක් මිල ගණන් අධික ඉඩම්. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification එක ටික් කරලා තියාගන්න. ඒතර වටින්න ගියක් ඉදම ලැබුණ සනින් ඔයගොල්ලෝ ෆෝන් එකට ලැබෙන notification එක මාර්ගෙම ඒ විතර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම ඊළඟ නිවසේ විස්තර බලන්න ඔහොම යන්න. ඊළඟ ඉඩම සහ නිවස අපි අරන් ඉන්නේ හංවැල්ල ප්‍රදේශයෙන්. මේ ඉඩම පර්චේස් 436ක් වෙනවා. එතකොට මේ ඉඩමේ තියෙන නිවස නිදන කාමර දෙකකයක්, කිචන් එක තියෙනවා, කෑම කාමරේ තියෙනවා, බාත්රූම් එක තියෙනවා. ඒත් එකම ලිවිං රූම් එක තියෙනවා. ඉතින් මේ ඉඩම ගැන කියනවා නම් මේ ඉඩම වාහන මාරුකුටුන සලකා බලනවා කියලා කියනවා. ඉතින් මේ ඉඩම කබානා හදන්න, ඒත් එකම ආරණ්‍ය සේනාසනයකට හෝ ආරාමයක් හදන්න හෝ කිසියම් ආකාරයේ ව්‍යාපාරයක් කටයුත්තකට උනත් සුදුසුයි. ඒත් එකම වගාවට උනත් සුදුසුයි. ඉතින් මේ නිවස පිහිටලා තියෙන හංවැල්ල ප්‍රදේශයෙන්. මේ ඉඩමට කියනවා ලක්ෂ 250 මිලියන 25ක් කියනවා. පර්චස් 320ක ප්‍රමාණයක් රබර් වල තියෙන්නේ. පර්චස් 436 මුළු ඉඩම. ඉතින් රබර් ඉඩමක් එක්ක තමයි මේ නිවස අරන් ඉන්නේ. ওই නම්බර්ස් වල කතා කරලා මිල ගණන් සාකච්ඡා කරමු මිලදීගෙන. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම යන්න. ඊළඟට ඕගොල්ලෝ දකින්න මේ නිවස අපි අරන් ඉන්නේ බිංගිරිය පානව කියන ප්‍රදේශයෙන්
අක්කරයක ඉඩමක් එක්ක තියෙන කාමර 3ක ගයක් මේක. එතකොට නිවස ගැන කියනවා නම් ජලය විදුලිය ඇතුළු සියලුම මූලික පහසුකම් සහිතයි මේ නිවසට. ඒතර ඉඩම කියනවා නම් ඉඩමේ පොල් මුරයකට පොල් ගෙඩි 750ක් 800ක් විතර කැඩෙනවා. එතකොට ඊටාම නිස්කලංක වැදගත් වටපිටාවක තමයි මේ ඉඩම සහ නිවස පිහිටලා තියෙන්නේ. පදිංචියට ආයෝජනයට ඊටාම සුසුයි. ස්ථානය පානව බිංගිරිය අක්කරයක් වෙනවා ඉඩම. පර්චේස් 160කට වඩා ටිකක් වැඩි. කාමර 3යි ජල විදුලි පහසුකම් සහිතයි. පොල් ආදායමක් තියෙනවා. මේ නිවසට කියනවා 1,30,00,000ක් 1,30,00,000ක් මේ නිවසට කියනවා. ওই නම්බර්ස් වල කතා කරලා මිලකනම් සාකච්ඡා කරන මිලදී ගන්න. බිංගිරිය පානවෙන් අරගෙන පොල් ඉඩමක්. ඉතින් ලොකු ඉඩම් සහ පොල් ඉඩම් හොයපු අයටයි මේ අපි මේ ඉඩම අදාරන් ආවේ. සුපුරුදු විදිහටම වටින්න ගෙවල් අපි නැවත වීඩියෝ එකෙන් අරන් එනවා. ලබන ඉරිදත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් වීඩියෝ එකක් අරන් එනවා. මේ සතිමෙද වීඩියෝ එක අරන් ආවේ. විශේෂයෙන් ඉඩම් ඉල්ලලා ගොඩාක් අය අපිට මැසේජ් දාලා තිබුණ නිසා. ඉතින් ආයි ඊළඟ වීඩියෝ එකෙන් අපි හැම වෙනකන් ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි හැමෝටම.